වසුදේව් මතයුතුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. මතයුතුමාගේ 5 වෙනි පරිච්ඡේදයේ 43 වෙනි වගන්තියේ සිට 48 දක්වා. සතුරන් කෙරෙහි මෙත් සිත් වැඩීම. නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න. සතුරාට වෛර කරන්නයි කී බව ඔබ අසා ඇත. ඒත් මම ඔබට කියමි ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් උදෙසා යාඥා කරන්න. මෙසේ ඔබ ස්වර්ගයේ වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නාහුය. කුමක් නිසාද? උන්වහන්සේ දුදනන්නට හා සුදනන්නට තම හිරිවෙලිය උදා කරවන සේක. දමිතුන් හට හා අදමිතුන් හට වැසි වස්සන සේක. ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නා වූ නම් එයින් නැති විපාකය කුමක්ද? අයකැමියෝ පවා එසේ නොකරද්ද? ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නා වූ නම් එහි ඇති විශේෂය කුමක්ද? විජාතිකයෝ පවා එසේ නොකරද්ද? එබැවින් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණව සිටින්නාක් මෙන් ඔබද සර්ව සම්පූර්ණ වන්න. ස්වාමින් වහන්සේගේ සුභ ආරංචිය මෙසේය. ක්‍රිස්තිනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.